Hi, welcome back to my YouTube channel. ඉතින් අද ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා ප්ලාම් සන්ඩේ ගැන. ඉතින් ශුද්ධ සතිය ආරම්භය වන අද දවසේ මුලින්ම ඉතින් පළවෙනි දේ තමයි පල්ලි යන එක. එහෙනම් අපි පල්ලියට ගිහිල්ලා හම්බෙමු. ඉතින් මේ ගොම්බිරිදා අපි පල්ලි ගිහිල්ලා පූජාවට සහභාගී වුණාම අපිට මේ විදිහට ගොක්කල හම්බෙනවා. ඉතින් මේවායින් කුරුසි හදා ගන්න ඕනේ. ඒ ආශිර්වාදාත්මක දේවල් අපේ ජීවිතේ ඊළඟ වර්ෂයේ පුරාවටම අපිට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලබා දෙනවා. ඉතින් ශුද්ධ සතියට ලෑස්ති වෙන මේ කාලේ ඔයා තාමත් හරියට ජෙසුස් වහන්සේට ලං වුණේ නැහැ කියලා හිතනවනම් මේ චතාරික කාලයේ මගේ ඇතුළාන්තෙන් දෙයක් මගේ සිද්ධ වුණේ නැහැ කියලා හිතනවනම් මේ දවස් ටික ඔයාට ලස්සන වරප්‍රසාද හම්බෙන කාලයක්. ඉතින් ශුද්ධ සතිය හරිම බලවත් වගේම අපිට පුළුවන් වෙනවා අපේ ජීවිතය ගැන තව ටිකක් ඇතුළාන්තෙන් ගොඩක් හිතලා බලන්න. ඉතින් ශුද්ධ සතියේ අපිට පුළුවන් ඔයා පාපෝච්චාරණය කළේ නැත්නම් පාපෝච්චාරණයකට යන්න. ඒ වගේම තව තවත් භක්ති අභ්‍යාස කරන්න. ඔයා කිසිම දෙයක් කරපු නැති කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයාට තාමත් මම ජේසු වෙනුවෙන් මේ චතාරික කාලේ දෙයක් කරා මදි කියලා හිතනවා නම් මේ දවස් ටික උන්වහන්සේ වෙනුවෙන් කැප කරලා ආධ්‍යාත්මික අවධියකට යන්න. ඉතින් පල්ලි යන එක, ඒ වගේම අපි කොන්තේ කියන එක, ඒ වගේ දේවලුත් එක්ක චතාරිකයටම වෙනස් වුණු භක්ති අභ්‍යාස තියෙනවා. ඉතින් මේ දේවලුත් තව තවත් කරලා බලන්න පුළුවන්. ඉතින් අපේ ජීවිතේ ලස්සන වරප්‍රසාද හම්බෙන මේ කාලේ නිකන් ඉන්නේ නැතුව ඒ හම්බෙන පුංචි වරප්‍රසාදයක් වුණත් හැම වෙලාවෙම ගන්න අපි සූදානම් වෙන්න ඕන. ඉතින් අපි හවස ආයෙ පල්ලි ගියා. ඉතින් මේක තමයි මම ගියපු පළවෙනි පල්ලිය. ඉතින් එතන ගොඩාක් මට ආදරේ හම්බෙච්ච ජේසු හම්බෙච්ච තැනක්. ජේසුතුමත් එක්ක කාලේ ගත කරනවා කියන්නේ ඒක හරිම ලස්සන දෙයක්. ඉතින් ජේසු අම්මයි ජේසුයි අපේ ජීවිතයට ලං වෙන අපේ ජීවිතේ තව තවත් හරිම ලස්සන විදිහට අර්ථාන්විත විදිහට අපිට වෙනස් කරගන්න හම්බ වෙනවා. ඉතින් මේ චතාරික කාලේ එක පවක් හරි උන්වහන්සේ වෙනුවෙන් අතාරින්න පුළුවන් නම් ඒකත් ලොකු ජයග්‍රහණයක්. ජේසුස් වහන්සේ කවදාවත් ලොකු දේවල් ඔයාගේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් උන්වහන්සේට ඕන ඔයාගේ ආදරේ විතරයි. ඔයාගේ කාලේ විතරයි. ඉතින් උන්වහන්සේ වෙනුවෙන් අපේ කාලේ වැය කළා අපි ආදරේ පෙන්වන්න උන්වහන්සේ වෙනුවෙන් දේවල් කරද්දී, දේවල් අතාරිද්දී උන්වහන්සේ කොච්චර සතුටු වෙයිද අපි ගැන. ඉතින් මේ දවස් ටිකෙන් පටන් ගන්න ජේසුස් වහන්සේත් එක්ක වැඩියෙන් කල් ගත කරන්න. එතකොට ඔයාලට පුළුවන් වෙනවා උන්වහන්සේත් එක්ක පුංචි දේවල් වලින් ලස්සන ලොකු සමතාවයකට යන්න. ඉතින් දැම්ම පටන් ගන්න ජේසුස් වහන්සේ ගාවට යන්න. අමතක කරන්න එපා එක පුංචි ප්‍රයායකකට පුළුවන් ඔයාගේ මුළු ජීවිතේම වෙනස් කරන්න. මේ තියෙන්නේ ඉතින් හදමු ගොක්කොල කුරුසි 3. ඉතින් මේ චතාරිකය ඔයාලට ජේසුස් වහන්සේව ලස්සනට අඳුරගන්න පුළුවන් වෙන හොඳ සබඳතාවයකට යන්න පුළුවන් වෙන අර්ථාන්විත චතාරිකයක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඔයාලා හැමෝටම ජේසු පිටයි අමතක කරන්න එපා. ජේසු ඔයාලට ගොඩාක් ආදරේ.